මේ මහනුවර මහයාව යටිබිම පාලම ආසන්න ප්‍රදේශය. තේරෙන විදියට කිව්වොත් මහයාව බිංගේ තියෙන තැන. නුවර වාහන තදබදය වැඩියෙන් දකින්න පුළුවන් තැන. කටුගස්තොට ඉඳලා මන්තිරු 4ක පාරක් ඇවිත් මෙතනදී එක පාරටම හිර වෙනවා. මන්තිරු 4 දක්වා පාර පුළුල් කළත් මේ බිංගය ඊට ඔරොත්තු දෙන විදියට සංවර්ධනය කරලා නැහැ. ඒ නිසා නුවරට යන එන හැමෝම මෙතන රස්තියාදු නොවුනා නම් ඒක මහ පුදුමයක්. ඔන්න වත්මන් රජයෙන් ඒකට පිළියම් යොදලා මේ බිංගයට යාබදව තවත් මන්තිරු 2ක බිංගයක් ඉදිකිරීමට මුදල් වෙන් කරලා ඊට අවශ්‍ය කැබිනට් අනුමැතියත් ඉක්ුත් කැබිනට් මණ්ඩලයේදී ලැබිලා ඒ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන මුදල මිලියන 700කට ආසන්නයි. ඇත්තටම මෙතන මේ ඉතා විශාල වාහන තදබදයක් තියෙනවා. අපි සාමාන්‍ය උදේ හවස යනකොට දකිනවා. ඇත්තටම මෙතන තව බිංගයක් හැදීම තුලින් අපේ මේ ප්‍රදේශයේ තුල තිබෙන කටුගස්තර නගරය තුල තිබෙන වාහන තදබදයට ඉතාම හොඳ විසඳුමක් ලැබෙයි කියලා අපි තදින් විශ්වාස කරනවා. ඒ වගේම රජය මේ සම්බන්ධයෙන් ගත්ත ඉක්මන් ප්‍රතිචාරය සම්බන්ධයෙන් වුණත් අපි රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේවැනි කටුගස්තර නගරය තුල විතරක් නෙමෙයි මහනුවර නගරය තුල තව තවත් මෙවැනි ආකාරයේ වාහන තදබද ඉතාමත්ම ප්‍රබලව තිබෙනවා. ඒ සඳහාත් රජය ප්‍රමාණවත් පරිදි අවධානය යොමු කරයි කියලා මහනුවර වැසියෙක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ඔව් ඇත්තටම හොඳයි ඉතින් එහෙම දෙයක් කරනවා නම්. ඉස්සරහට බලමු නේ ඉතින් මොකද වෙන්නේ කියලා. අවංකවම හොඳයි. ඒ වගේ කිය මොකද මේ වාහන තදබදයත් එක්ක දෙකක් වෙන්න ඕනේ. අනිවාර්යෙන් අනුර කුමාර මහත්තයාට ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියි. ඇත්තටම මේ විංගි හදන එක හොඳයි. හේතුව මොකද දන්නවද? මෙතන අපිට යන්ටෙන්ට ගියාම උදේට බ්ලොක් එක අහු වෙනවා. ඒක අලුතෙන් බිංගයක් හදපුවා එක පැත්තේ යන්න පුළුවන් එක පැත්තෙන් එන්න පුළුවන්. මේ වැඩේ කරන එක රජයට බොහොම ස්තුතියි. ඇත්තටම කියනවනම්. හොඳම වැඩක් තමයි මේ කරන්න යන්නේ. ගිය ආණ්ඩුවෙන් කෙරෙච්ච නැති වැඩ මේ ආණ්ඩුවෙන් කරන මේ ආණ්ඩුවෙන් ඒක ලොකු දෙයක්. ඉතින් බ්ලොක් එක නැතුව තියෙන එක තමයි අපි කැමති. ඉතින් තව බිංගයක් ආවොත් අපි කියන්නේ හොඳයි කියලා. ඒතකොට බ්ලොක් එක අඩු වෙනව නේද? ඒතකොට මිනිස්සුන්ට නේ පාස්වෙන් යන්න පුළුවන්. අනේ මේ ඒ පහසුවම් මේ ප්‍රධාන මාර්ගයක් නුවරට පිවිසෙන මහා නගරයට පිවිසෙන. එතකොට මේක අර මාර්ග දෙකක් සංවර්ධනය වෙනවා නම් ඒක වඩාත් සුදුසුයි. මොකද මේ දැන් තියෙන මාර්ග තදබදේ වාහන නිසා ඇති වෙන මාර්ග තදබදේ අවම කර ගැනීම සඳහා මම හිතන්නේ මහා පිටුවහලක් වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම මේ වෙනකොට දැන ගැනීමට ලැබුණා කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණයක් ලැබිලා තියෙනවා. නව බිංගයක් මේ කටුගස්තොට මේ ප්‍රදේශයේ මහයාව ප්‍රදේශයේ නව බිංගයක් ඉදිකිරීම මම හිතන්නේ මේ පාසල් ගමනත් එක්කලා නගරයේ තියෙන පාසල් ප්‍රමාණය වැඩි නිසා මම හිතන්නේ ඊටාම යෝග්‍යයි තියෙන වාහන තදබදය අවම කර ගැනීම සඳහා මහත් පිටුවහලක් වෙයි. ඒක ක්‍රියාත්මක කරනවා නේ ඉක්මනින්. මෙතන මේ බිංගේ හදන එක හොඳයි. ළමයිට ඉස්කෝලේ යන්නත් අපහසුතාවයෙන් හින්දා මේ ඉතා හොඳයි මේ බිංගයක් හදන එක. හොඳයි ඒක මේ ආණ්ඩුවෙන් කරන එක හොඳයි ඉතින් නේ. තා හොඳයි. ඇත්තටම මෙතන මේ බිංගේ ගත්තාම වාහන තදබදය නිතරම ඇති වෙනවා. මෙතන තව බිංගයක් විවෘත කරන්න කියලා යෝජනාවක් තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ යෝජනාවක් කියලා හිතනවා. ඉතා ඉක්මනින් මෙතන තදබදය නැති කරගන්න හොඳම අවස්ථාවක් මේක. ඒක නිසා මම ඉතා කාර්මිකව ඉල්ලනවා මේ වැඩේ ඉක්මනට පටන් ගන්න අවසන් කරලා දෙන්න කියලා මෙතන මාර්ග තදබදය ඉවත් කරගන්න. බොහොම ස්තුතියි. එහෙමනම් මේ බිංගේ ඉක්මනින් ඉදි වෙලා ඒ බිංගේ යටින් නුවරට යන්න අපි හැමෝම බලාගෙන ඉමු.